හායි මගේ රත්තරන් යාළුවනේ. ඔන්න ඉතින් මං අද ගෙනල්ලා තියෙන්නේ Minecraft. ඔන්න ඉතින් මං අද සුපිරි ගැම්මෙන් තමයි වැඩේට බැස්සේ. මොකද අද මට කිසිම ලෙඩක් නැහැ. හරිද? ලෙඩ නෑ දැන් මට සුපිරියටම වැඩ පුළුවන්. ගැම්මෙන් ඉන්නේ හරිද? දැන් කොල්ලා ගේමට බහැලා ඉන්නේ ගැම්මට. දැන් මම සෙටින්ග්ස් ටික හදා ගන්නවා. මොකද මේ ගේම් එකේ සවුන්ඩ්ස් වැඩි හරිද? ඔය කෝඩියෝ වලට ගියා. අපි ඔක්කොම මැදට දාගමු. හරිද? වැඩි ඕනේ අනිත් එක මේ පොඩි සීන් එකක් තියෙනවා හරිද මම කියන්නකො මල පයින්නවා හරිද රෙකෝඩ් එක පටන් ගන්න දැන් හැදුවා විතරයි මොට කේන්ති ඔන්න ඉතින් දැන් වහිනවා ඇත්තම කිව්වොත් ඇත්තම වශයෙන්ම වහිනවා මෙතනට දැන් පුදුම කේන්තියක් යන්නේ හරිද දැන් මම සවුන්ඩ් අඩු කරගත්තා ඕගලන්ට සවුන්ඩ් වැඩි නම් කමන්නේ මට කරන්න දෙයක් නැහැ සෝරි මම ඉතින් ලයිව් නෙමෙයිනේ කරන්නේ ඉතින් ඉක්මනටම ගිව් අවේ එකත් ඕගලන්ට ගේන්න ඕනේ මොකද subscribersලා 15 පිස්සු මටත් මේ subscribersලා 100 තව ටිකයි තව 10යි ඕනේ අනේ ඉක්මනට මට එක් කරලා දෙන්න ඉතින් මේ දවස්වල මාළු සීන් එකේ තමයි මේ දවස්වල මං ඉන්නේ ෂෝට්ස් ටිකක් කැටෙනවා පට ගාලා ඉතින් මං අද කරන්න යන්නේ මොකද්ද කේවින් යන්න තමයි අද තියෙන්නේ ඉතින් අපි කේවින් යන්නද ඔව් අපි ඉක්මනටම කේවින් යන්න ඕනේ අද කේවින් යන්න තමයි තියෙන්නේ කොල්ලට ගැම්මට ඉතින් අද බඩු ටිකක් තිස් කරගෙන අද පිළිවෙලට බඩු ටික හදාගමු මුලින්ම මෙහෙමයි වැඩක් නැති ටික දාමු මේකට මෙන්න මේ ආකාරයට දොරවල් දෙකක් මගුලට තියන් ඉන්නවද ඔය වැඩක් තියෙන්නේ මේ ගන් පවුඩර් වගේ ඒවා වටිනවා අයන් එක දාමු අයන් බකට් එක ඕනේ ඊට පස්සේ කෑම ඕනෙත් කෑම තියෙන්නේ කැරට් වල මගුලටද को කෑම දාන්නේ where is my කෑම දාන්නේ අනේ මේ වැඩ නැති බඩු ගන්න එකනේ මේකද අයියෝ කොහොනේ අමෙදි දැන් මට ඕනේ මේ පාන් හරිද පාන් ටිකක් ඕනේ මගේ බීට්ටත් එහෙම වැල වෙලාද දන්නේ බලන්නවත් බැරි වුණා ඒ දිහාවත් ඒ වනේ මම කිසිම දෙයක් දිහා බැලුවේ නැහැ මේ දවස් ටිකේ ආවේ නෑනේ ගේම් එකට මම ගහන්නේ ඕෆ් කැමරා ගේම් ගහන්නේ නේ මම ගහනවා නැත්තේ නෑ ෆ්‍රී ෆයර් තමයි ගහන්නේ අයියෝ කෝටු ගත්තේ නෑනේ ඉක්මනට අපි බඩු එකක්වත් හදාගත්තේ නෑ ඒකයි ඔයගලන්ට මේ ආපු ගමන් වැඩ ටික කරන්න ගත්තා අපි මුලින්ම පිකැක්ස් තව දෙකක් විතර හදාගමු ඒ ගා නැති හරිද ඔන්න දැන් අපි වැඩේට ලෑස්ති හරිද ඔන්න උදෙත් වෙලා තියෙන්නේ ගැම්මට අපිට වැඩේට කලෙලි බහින්න පුළුවන් බෑ පොඩ්ඩයි ඉන්නොඩේ දකුණු කකුල පෙරට තිබ්බට වැඩන්නේ කෑම හදාගත්තේ නෑනේ කෑම හදාගන්න හරි පාන් 10ක් තියෙනවා මදි වුණත් ආයි මදි වෙයි කියලා මට හිතෙනවා තව ස්ටැක් එකක් ගත්තා ලලිලා තාටියක් හදාගමු ඔය තියෙන එකේ හදාගන්න නැති තියෙනවා අපි හදාගන්න යම් මචං බොක්ක ඔන්න දකුණු කකුල පෙරට තියලා ඔන්න බැස්සා ඒ ගමම අපි මේ ෆාම් එක හැදිනද බලමු ඔව් ෆාම් එක හොඳට තියෙනවා ඉතින් කලින් වීඩියෝ එකේදී අපි ෆාම් එකක් හැදුවා බැලුවේ නැත්නම් ඒකත් ගිහලා බලන්න මාර විදියට වැස්සා හරිද ඕගලන්ට වැස්සේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ බෝස් ගාගෙන එනවා අම්බෝ රෙකෝඩ් එක පටන් ගත්ත ගමන් තමයි මේ වැස්ස මහා කරුමයක් මෙතන තියෙනවා මචං ස්පෝනර්ස් හරිද ගියා ගිහපු කෙනෙක් කැඩුවා මචං මේ ගහන්න ඉන්නේ එපා අනේ එපා ඉතින් ඕගොල්ලන්ගේ හොඳටනේ මං කියන්නේ ගහන්න එපා කියලා අර අන්න දැක්කද හරිද පිකැක්ස් එකෙන් දෙන්නේ මේ පිකැක්ස් එකවත් මගේ අතට ඉන්නේ නෑනේ කවුරු බලමු අඩේ සැඩල් එක පාන් එහෙකුත් තියෙනවා ස්ට්‍රින්ග් එහෙමත් ඕනේ වෙයි මට රාබු ඕනේ නෑනේ වෙන මොකුත් නෑනේ අම්මට සිලි මකුලුයි ඒක ලෙවෙන්න යන්නේ අම්මා නූලෙන් බේරුණා හරි මෙතන කේව් එකක් නෑ හරිද
දැන් මගේ අලුත් පිකැක්ස් එක ගත්තා. යන් අපි වෙන පැත්තකට. මං කීප් ඉන්වෙන්ටරි ඔන් කරලා තියෙන්නේ මොකද මට ආයි එන්න හොයාගෙන ඉන්න බෑනේ. දැන් මට කේව් එකක් හොයාගන්න විදිහක් නැහැ. හරිද? අද කේව් එකක් හොයන්න යයිද දන්නේ නැහැ 60 පැයක් විතර. අම්මෝ එපා වෙනවා. මේ හරියන්නේ නැහැ නේ බෝ. කේව් එකක්. මේ මොකද්ද? මෙතන කේව් එකක්ද? නෑ නේ බෝ. මෙතන තියෙනවා වගේනේ. මෙතන තියෙනවා වගේ. හොඳ යටට එකක් තිබ්බොත් හොඳයි. මෙතන අයන් තියෙනවා වාසි යනකොටම තියෙනවා ගැම්මක්. අද වයින් කරනවා හරිද? අද දැක්කට ලෝභ නැතුව මයින් කරනවා. බෑනේ ඉතින් ලෝභ කම ගැන මට නම් කතා කරන්න දෙයක් නෑ. බෑනේ කරන්න. අයියෝ මෙච්චර පොඩි කේව් එකකට මම මේ මහා සුබ නැකතර බැහැලා තියෙන්නේ. ලෝභ ගැනකට මට කතා කරන්න දෙයක් නෑ ලෝභ ගැන. අනේ මේ ලාමා මගේ මුකුත් අහගන්න නැතු ඉන්නවද ඔය පැත්තකට ඉලා. අර බල්ලෝද නෑ බල්ලෝ නෑනේ. අර මගේ විලේජ් එක තාම අයන් දෙකයි හම්බුනේ. කේවින් ගියා කියලා මේ වීඩියෝ එකට දාන්න පුළුවන් වෙයිද මන් දන්නේ. මෙතන නම් තියෙනවා වගේ හොඳ එකක්. හරි ගැම්මක්. හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් ඔන්න. ලොකු එකක් නත් නෙමෙයි. දන්නේ නැහැ කෝල් මොන වගේ එකක්ද කියලා. ඉතින් මං කේව් එකෙම තමයි නවත්තන්නේ. මොකද මට ආයි ගෙදර හොයාගෙන යන්න බැරි වෙයිද දන්නේ නැහැ හරිද? අම්මට සිරි වැටුණා නේද? අන්න ක්‍රීපර් කාරයෙක් ඉන්නවා. ඕකට දැම්ම තඩි වන්න යන්න ඕනේ නෑනේ. මේ අයන් ටික මයින් කරගමු. නෝමල් එකේ ගහගෙන යන්න තියෙන්නේ. මම නෝමල් එක කොහමද දාලා තියෙන්නේ? අයියෝ. වැටුණා නේද? අර ක්‍රීපර් කාර්යය දැන් මේ පැත්තට අම්මට සිල්කෝලියකුත් එනවනේ ඉතින් කලුවක්වත් හදාගත්තේ නෑ. අසෝමක හසතා උයිනේ රස. හරිනේ. මං ඒ ගැන කතා කරන්නේ නෑ හරිද? මං ඕගොල්ලන්ට එතනට ගිහිල්ලා රෙකෝඩ් එක දාන්නම්. හරිද? නැත්තම් රෙකෝඩ් එක දී ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං ආවා හරිද? දැන් මම ඒ ගමන් මට මතක් වුණා මට අර අයන් තිබ්බ නේද ඊට කලින් තැනක කියලා මේ අර අපි කෝල් මයින් කරා ඕගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝ එකකදී. ඉතින් අන්න එතන තිබ්බ මට අයන් මතකයි. ඉතින් මං එතනට ආවම මට මතක් මේ දැන් දවල් දැක්කේ මේ මෙතනත් ලොකු කේව් එකක් කියලා. ඉතින් මම මේ කේව් එකට ආවා. ඒ ගමන්ම මේ කෝල් ටිකක් මයින් කරගෙන ගිහිල්ලා ටෝචුත් හදාගෙන ආවා. මොකද ටෝච් ඕනේ අපිට අනිවාර්යෙන්ම. මගේ සද්දේ මදිද දන්නේ නැහැ හොඳේ. දැන් මේ පැතර හොඳටම වහිනවානේ. හොඳටම පා වෙනවා මට නම්. කෝල් ටිකක් හොඳට මයින් කරගත්තා. මොකද මට මේ කෝල් අවශ්‍යයි දැන් මට අල එහෙම හදාගන්න. කෝල් ගොඩක් ඕනේ. හම්බුණානේ. යා. අපි ටෝච් එකක් ගගහයා. වෙන කොහෙවත් නැහනේ. ආබෝ. මං හිතේ හොඳ කේව් එකක් එන්නේ නැති කියලානේ. වැඩක් නැහැ කොලාවේ නැද්ද? කමන්නේ හොඳ කේවින් එකක් කියලා නම් කියන්න බෑ. මේක කේවින් ට්‍රිප් එකක් යමු කියලා දාන්න ඕනේ. ඔයගොල්ලෝ දකින්න නැති ඉතින් තම්බ්නෙල් එකේ කේවින් ට්‍රිප් එකක් යමු කියලා තමයි මම දාලා තියෙන්නේ. හරි දැන් රෑ වෙනවද? නෑනේ. අපේ ගෙදර ලස්සන්ට පේනවා මේ හරියට. කුකුල මල්ලි මොකෝ වෙන්නේද? මේ ඉතින් තව කේව් එකක් හොයාගන්නත් ඕනේ අපි. ඒ කේව් හරියන්නේ නෑනේ. වැඩක් නෑ. බලමු තාම හම්බුනේ නැහැ. මං ආව ගොඩක් දුර දැන් හැබැයි රෙකෝඩ් එකත් ගොඩක් කියලා ගිහිල්ලා නැහැ. ආහාර කමන්නේ ගොඩක් කියලා ගිහිල්ලා නැහැ. හරිද? ගිහිල්ලා නැහැ. අර අතන මෙව් එකක් තියනවා නේ නේද පෝටල් එකක්. මට ඕක අමතක වුණා. මම ඕකෙන් ගත්තා දනේ බඩු නෑ නේ.
අයියෝ ඕකෙන් බඩු ගත්තේ නෑනේ මම. මට ඕක අමතකත් වුණා. අපි ඒකෙන් ගිහලා බඩුත් අරගෙන ඒක මම මේ පැත්තට මෙයක් යමු. මන්ට මේකෙන්ම අපිට මේ නෙදර් පෝටලයක් හදාගන්න පුළුවන් මේ සම්පූර්ණ එක. මම පොරවක් අරන් ආවේ නෑනේ. අර ඔන්න බඩු ගොඩයි. අපි රෑ වෙන්න කලින් කේව් එකක් අස්සට රිංග ගත්තොත් හොඳයි. මොකද වාසි එතකොට අපිට. තායි මොබ්ලා වැඩි එන්නේ නෑනේ. වැඩි එන්නෙම නෑ. ඒ කියන්නේ එන්නෙම නැති තරම්ම තමයි. අම්මට උඩු වැටුණා නේද? මම විලේජ් එකකුත් දැක්කා. ඒ අපේම විලේජ් එකද? රෑ වේගන එන්නේ. අර අපේ විලේජ් එක නෙමෙයි. හරිද? මම ඕකට පස්සේ වෙලාවක යනවා. දැන් මම මේ කේව් එකට රිංග ගන්නවා. ඕකට දැන් කේව් එකට යන්න වෙන්නේ. නෑ. අයියෝ ෆ්‍රෙන්ඩ්ස්. කමන්නේ ඉතින් අපි මෙතන උදේ වෙනකන් ඉමු. මේක උදේ වුණාට පස්සේ මම ආයි ඔයගලට රෙකෝඩ් එක ඔන් කරන්නම්. අම්බෝ මොනවා රෙකෝඩ් එක කට් කරනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං ආයි උදේ වුණා. මම දැන් උදේ වුණාට පස්සේ ආයි රෙකෝඩ් එක එතනින්ම ගත්තා. අලක් නෑ. මං මේ හරිය දැක්කේ නෑ හැබැයි අර වෙලාවේ. මම මොකද කලබලේ හිටියේ. මේ පැත්තට ආවෙම නෑ මම. කෝල් තියෙනවා චාකෝල්. අර තව විලේජ් එකක් තිබ්බා අපි ඒකත් ලූට් කරමු. අපි ඊළඟ වීඩියෝ එකේ කේවින් යන්න වෙනවා. මොකද මේ විදිහට නම් කේවින් යන්න බෑ හරිද? මේ විදිහට කේවින් ගිහිල්ලා මොනා කරන්නද? අපි ඊළඟ වීඩියෝ එකෙත් කේවින් යමු. මොකද මට ඊළඟ වීඩියෝ එකේදී කරන්න අදහසක් නෑ තාම. ඔයගොල්ලන්ට තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. හරි අපි අර විලේජ් එක ලූට් කරන්න යමු. වෙන නම් කෝල් ඕන නැති වෙයි. අර හරිය තිබ්බ විලේජ් එක බලන්න යන් අපි. ඒකේ ඇති හොඳ කෑම ඒ වගේ දේවල් ඇති. අපි ඒවා ගිහිල්ලා අපේ ගෙදර හදා ගන්නත් පුළුවන්. උඹෝ ඒක නම් ලොකු කේවින් එකක් වගේ. කවන්නේ අපි අපේ විලේජ් එකේ ඉමු. මේකට ආයෙ එන්න ඕනේ නෑනේ. අපිට විලේජ් එකක් තියෙනවා. ඒකේ විලේජර්ස්ලා හදා ගන්න පුළුවන්. හැබැයි මේක නම් ලොකුයි හැබැයි ඈ. මේක පට්ට ලොකු විලේජ් එකක් වගේ. වට්ටක් එහෙම තියෙනවා. අම්මට සිරි මීන් බලන්නකො මේක. මේක නම් පුදුම වාසනාවක්. හේබේලුත් තියෙනවා. වාසි කියන්නේ මුන්ට තියෙන වාසියක්. අපි මේ ටික කපා ගමු. මේක අපිට වාසි. මේක ගොඩක් වාසි. මේක අපිට විලේජ් බිල්ඩින් වලට ගොඩක් ඕන වෙනවා. මේ රීබිල්ඩ් එකේ පුදුම ස්වයං පෝෂිතයි. ඉතින් අද නම් කේව් ගියා කියලා මම නෙමෙයි දාන්නේ. මට thumbnail එකත් වෙනස් කරන්න වෙයිද මන්ද? මම කියන්නේ මම දැන් මේ thumbnail එක හදලානේ වීඩියෝ එක දාන්නේ. වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මේකට දාන්න ඕනේ වෙන මොකක් හරි. ඉතින් කවන්නේ කලින් කියපුවට නම් සෝරි. මෙච්චර වෙලා ඉන්නේ නැති කියලාත් මං හිතනවා. කමන්නේ අපි තව thumbnail එකක් හදමු. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අයියෝ මිනිහා ලොටනවනේ යන්නේ නෑනේ. කමු අනේ දැක්ක නැවතුන හරිද?
බැස්ස නැවතිච්ච ගොඩක් නේ. ලොටන් නේතු යන්නේ. අන්න බ්‍රෙඩ් තියෙනවා ඒකත් හොඳයි. 29ක් හම්බුණා. හරි මෙතන මොනවද තියෙන්නේ මහත්තයා? ඔයාගේ මොකුත් නැද්ද? අයියෝ ඔයා ෆිෂර්මන් කෙනෙක් නේ. ආයි බුක් ෂෙල්ෆ් ඇති අර වේ. අඩි බුක් ෂෙල්ෆ් ඇති ගොඩක්. යන් අපි ගිහින් හදාගමු. ඔයගොල්ලෝ ගාව බුක් ෂෙල්ෆ් තියෙනව නේද? හරි සෝයි. මට හරි සතුටුයි. මෙතන සමහර වෙලාවට චෙස්ට් එකක් තියෙනවා. හරිද? ඒක අද නෑ. හරිද? හරිම දුකයි. මේ මට ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙනවද ඔයගොල්ලෝ ගාව කවුරු හරි? නැද්ද? කමන්නේ. මම කොහොම හරි එක කරනවා. මම දැන් මේ යන්නේ පොරවක් හදාගන්න. හරිද? පොරව හදාගෙන අපි බුක් ෂෙල්ෆ් ටික ගලවමු. මොකද අපිට බුක් ෂෙල්ෆ් වටිනවා. ගොඩක් වටිනවා අපිට ඉදිරි වැඩ කටයුතු වලට වැඩ කටයුතු වලට. අපිට දාන්න උගෙන ඉතින් දන්නේ නැද්ද? හරි. දැන් අපිට තියෙනවනේ. මල්ලි පොඩ්ඩක් අයින් වෙන්න. ඉක්මනට දුවගෙන ගිහිල්ලා අපි බුක් ෂෙල්ෆ් ටික ගලවගමු. අර කාමරේ ඉන්න සුද්ධ කරගෙන. ඒකත් සුද්ධ කරමු අපි ඉක්මනට. මේ පැත්තට ගොරවනවා මගේ එකපාරට ෆෝන් එක පුපුරයි දැන්නේ ටෝල් ගාලා. හරි මෙන්න බුක් ෂෙල්ෆ් හම්බුණා. මේක උඩවත් චෙස්ට් එකක් තියෙනවද නෑනේ. බෑනේ කරන්නේ. අපිට ජොබ් දෙන්න පුළුවන් මේකත් උස්සගෙන යන්න. අරයාගේ ජොබ් එක ගත්ත ගමන් මෙයා මෙතන වෙන එක්කෙනෙක්ගේ ජොබ් එකක් බාරගත්තා. මෙයාත් එහෙම කරයිද? මෙයාට ජොබ් එකක් නැති. නෑ හම්බුණා ආයි. අනේ වන්ද මට වැඩක් නෑ නේ. මට මේක තියෙනවනේ. හරි බඩු හම්බුණා. තව තිබ්බා මම දැක්කා. තව තිබ්බා ගොඩක් තිබ්බා. අන්න ෆාම් එක. මේ විලේජ් එකේ මම හිතන්නේ ෆාම් එක. මේ බුක් ෂෙල්ෆ් තියෙන ගෙවල් ගොඩක් තියෙනවනේ. අම්මෝ. ගොඩක් වටිනවා මේක නම් පට්ට ස්වයංපෝෂිත ගම. බුක්ස් අපි අන්තිමට බලමු කොච්චර තියෙනවද කියලා. 20කටත් වැඩි ඇති. 20කට නම් වැඩි ඇති දැන්. අපි බ්‍රීඩින් කළාට පස්සේ මේගොල්ලන්ට තව ජොබ් දෙන්නෙත් එපේ. මේ තව එන්චාන්ටින් බුක් එහෙම වලට එහෙම මේව හදන්න පුළුවන්. මෙන්න ෆාම් එකක් තියෙනවා. එක දෙයක්වත් ඉතුරු කරන්නේ නැහැ මුන්ට ඔක්කොම ටික අරන්. අපි මේකට දාන්න ඕනේ මේ thumbnail එක මේකේ අපි දාමු. ඉතින් මේ දවස්වල මම පට ගාලා දානවා වීඩියෝස් ටික. ඔයගොල්ලෝ ඉතින් කොට මොකද්ද කරන්නේ? මොකද්ද? ඔයගොල්ලෝ ඉතින් කරන්න ඕනේ බලන්න. ඉතින් හරි මේක thumbnail එකට දාන්න ඕනේ වැඩ තෝගයක් කරා කියලා. අයියෝ. අදනම් හොඳ මේ දේවල් ටිකක් වුණා. හරිද? මට සාමාන්‍ය මට ඇති වෙන්න ගානට අයන් හම්බුණා. ඒ වගේ දේවල් වුණානේ. තව අයන් ගොලම් ඉන්නවා. හරිද? ගොලම්ට අපි පාඩු ඉන්න දෙමු. හරි ඉතින් දැන් මේකේ ඔක්කොම බඩු ටික ගත්තනේ අපි. දැන් මට තියෙන්නේ මෙතනින් පල්ලෙහාට පයින් එක. පයින්න ගිහිල්ලා චොර වෙයිද කියලාවත් මම දන්නේ නැහැ. චොර වෙන්නේ නැහැ මට. ගැම්මක්. තමා. හරිද? දැන් මම ඒ ශනිකවම පැන්න අනිත් පැත්තට. හරිද? මට කිසි ගාණක් නැහැ. මම පටස් ගාලා පැන්නා. අම්මෝ මේක නම් ලොකු කේව්යක් වගේ. හරිද? මේකට නම් කේවින් ගියා කියලා දාන්න පුළුවන් වෙයි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකදී කේව් යන එක වීඩියෝ එකක් දාන්නේ. මොකද මේක දැන් ගොඩක් ලොකු කේව් එකක් මට හම්බුණා. අම්මට සිල්. අපි උඩ බැලලා ෂොට් එකක් දුන්නා. අර දැක්කනේ ඒක ෂොට් එකයි. වන් ෂොට් හරිද? නොකවුට් වෙලා ගියා වන් ෂොට් එකේ. මේක ගොඩක් ලොකු කේව් එකක්. හරිද? මට මේ වීඩියෝ එකේදී මේක සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා අපිට එළියට පේන ටික විතරක් ගමු.
මේ ටිකට පැන් මොකක්ද උනේ අප්පට සිදු වෙනවා වගේ හරියට ගැම්මක් අවුලක් නැහැ වැටෙන්නේ නැති වෙන්නේ යන් ලාවල් නම් ගෑවෙන්න එපා සුදු මහත්තයෝ අම්බෝ ගියා ගෑවි නොගෑවි හරි ගැම්මක් ඉතින් අපි වීඩියෝ එකේ අන්තිමටත් ඇවිල්ලා දැන් නම් අවසානෙටම ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ එකේ ඔව් යු පොම්බෝ තව ඩිංගින් ඉවරයි ඉතින් අපි මෙතනින් මැරිලාම යමු ඉතින් මට ආයි කර කර ඉන්න බෑනේ කම්මැලි ආයි මට හොය හොය යන්න බෑ මෙතනින් මැරුණාට පස්සේ කෙලින්ම ගෙදරින් ස්පෝන් වෙනවා හරි ඒ ටිකත් මයින් කරගත්තා අද නම් මට ඇති වෙන්න අයන් හම්බුණා හරිද මීට වඩා අයන් හම්බෙනවා මං ඊසි දාලා ගහනවා ඊසි නෙමෙයිනේ බ්‍රෝ ගහන්නේ ඊසිත් නෑ හාඩුත් නෑ නෝමල් එකේ ගැහුවාම හරිනේ කිසි ප්‍රශ්නයක් නෑ මේක නම් ලොකු කේව්වක් මොකද මට ඒක හොඳට පේනවා මේක ඇතුළට ආවහම මාර හීල් තෝගයක් තියෙනවා ඉතින් අපි මේ ටිකත් ගෙදර ගිහලා ස්පෙල්ට් වෙන්න දාමු ඉතින් දැන් අපි ගෙදර යන්නේ ඔන්න පැන්නලාව එකට හරි මැරුණා ඔන්න කෙලින්ම ගෙදරින් අපිව ස්පෝන් වෙනවා හරිද ඔන්න ගෙදරින් ස්පෝන් වෙනවා දැන් ලාව එකට පැන්න ඔන්න බුක් ෂෙල්ෆ් ඔන්න අපේ ප්‍රතිඵල හරිද බුක් ෂෙල්ෆ් තියෙනවා බුක් ෂෙල්ෆ් නෙමෙයි බුක්ස් තියෙන්නේ බුක්ස් 48යි හේබේල් 25යි ඊට පස්සේ අයන් කෝ අයන් 28යි ඊට පස්සේ ඩයමන්ඩ්ලු මේ ගෝල්ඩන් චෙස් ප්ලේට් 2යි ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් 2යි ගෝල්ඩන් හෝ 1යි සැඩල් 1යි කැරටුයි වීට් සීඩුයි ඔන්න ඔය වගේ සෙන්තෝගයක් තියෙනවා බර ගානක් තියෙනවා පට්ට එල ඉතින් ගැම්මක් තමා කොල්ලෝ මම මේ ටික දැන් ස්මෙල්ට් වෙන්න දාන්න දැන් අපි වීඩියෝ එක නවත්තමු මොකද දැන් ගොඩක් වෙලා කරන්නත් බෑනේ දැන් මට හොඳටම ඇති මේ වීඩියෝ එක කළා මේ ටිකෙන් ස්මෙල්ට් වෙන්න දාමු මේ චාකෝලුත් එහෙම දෙකට බෙදලා එහෙම දාමු හරි 8ක් දැම්ම මේකට මම ලොකුවට බෙදන්නේ නෑ ඕක නෙමෙයි මේක මේකෙන් පොඩ්ඩක් අරගත්තා මේකට දැම්මා මේකෙන් ගත්තා මේකට දැම්මා හරිද ඔන්න දැන් හරි වැඩි ටික දැන් අපි බඩු ටික පිළිවෙලක් කරමු අපිට වැඩක් තියෙන බඩු ටික මේකට දාන්න ඕනේ හරිද මේ විදිහට දාන්නේ බුක් ෂෙල්ෆ් මේ වගේ දේවල් ටික ඔක්කොම අපි මේකට දාමු ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් අපි ටෝච් එහෙමත් මේකට දාමු ඊට පස්සේ කෑම වර්ග කෑම මේකට දාලා හේබෙල් ටිකක් මෙහෙම තියාගමු වීට් සීඩ් මෙහෙම තියාගෙන වැඩක් නැති ටික මේකට දාමු මේ ආකාරයට ඊට පස්සේ බ්ලොක් ජාති මේකටනේ දාන්නේ මම මෙන්න මම හරිද දැන් මගේ ප්‍රධාන ආයුධ ටික මගේ අතේ තියෙනවා හරිද ඔන්න මම දැන් වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ හරිද එහෙනම් කොල්ලෝ ඉතින් අද අපි සුපිරි වැඩ ටිකක් කළා මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩක් thank you ඉතින් මම දිගටම තව වීඩියෝස් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි ඔයගොල්ලෝ ඒවත් බලන්න අනිවාර්යෙන්ම මේකේ කලින් වීඩියෝස් දෙකක් තියෙනවා ඒවත් බලන්න ඉතින් කොල්ලෝ මං අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එක දානකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න ඔයගොල්ලන්ට සුබ දවසක්